හලෝ ළමයි, වෙල්කම් ටු මයි YouTube channel. අද අපි බලමු 14+ hours වැඩ කරන්න පුළුවන් ටයිම් ටේබල් එකක් හදාගන්න විදිය. මේක හදාගන්න ඔයාලට ඕනි වෙනවා A4 කොළ එකක්, ඒ වගේම පාට පෑන්. මුලින්ම මම කරේ මාජින් එකක් ඇඳගත්තා A4 කොළේ. ඊළඟට ඔයා A4 කොළේ අරගෙන දිග අතට තීරු 8ක් සහ පහළ අතට පේලි 19ක් වෙන්න හදාගෙන ඒක ඔයා අඩි රූලෙන් අරගෙන පුළුවන් නම් කැල්කියුලේට් කරලා එහෙම හදාගන්න පුළුවන්. ඊළඟට ඔයා දිග අතට ගහගත්තු තීරු ටික තියෙනවනේ. ඒකෙන් දෙවෙනි තීරුවේ ඉඳලා සතිය දවස් 7 ලියා ගන්න. Monday, Tuesday, Wednesday ඒ විදිහට ලියා ගන්න. ඊට පස්සේ පේලි ටිකක් ගහගත්තනේ අපි පහළට 19ක්. ඒ 19 ටයිම් එක ලියන්න ඕනේ. ඒ කියන්නේ ඔයා නැගිටින වෙලාවේ ඉඳලා ඔයා නිදා ගන්න වෙලාව වෙනකන් ලියා ගන්න. මම නම් කැම්පස් එකේ ලෙක්චර්ස් තියෙන වෙලාවල් තමයි ඔය ලියාගන්නේ. ඒ කියන්නේ කැම්පස් එකේ මට ෆිසික්ස් ලෙක්චර් එකක් තියෙනවා නම් මම අදාළ වෙලාවට ෆිසික්ස් කියලා ලියා ගන්නවා. ඒ වගේම දැන් A level කරන නංගිලා මේක බලනවා නම් එයාලට පුළුවන් එයාලගේ ක්ලාස් යන ටයිම්, ඉස්කෝලේ යන ටයිම් ඒ වගේ දේවල් සටහන් කරගන්න එතන. සෙනසුරාදා ඉරිදා මට ලෙක්චර්ස් නැහැ. ඒ නිසා සෙනසුරාදා ඉරිදා පැය 14කට වැඩියෙන් වැඩ කරන්න ඕන විදිහට මම ටයිම් ටේබල් එක සෙනසුරාදා ඉරිදා දවස් දෙකටම පොදු වෙන විදිහට ලියාගත්තා. මේ තියෙන්නේ මගේ ෆයිනල් ටයිම් ටේබල් එක. මේකෙන් 14+ hours වැඩ කරන්න පුළුවන් අපිට.